ඒක මගේ යාළුවෙක්ට වෙච්ච දෙයක්. කොයිද කොස්වත්තේ. නාවල කොස්වත්තේ මට මතකයි මට පොට්ටක නම මතක නැහැ. කොහොම හරි පොඩ්ඩක් වැඩි වෙලා මෑන්ට හිට ගන්නත් බෑ. දැන් කොහොම හරි අන්තිමට ෂොක් එකක් ඇහුවා කොහොම හරි මට මතකයි ඉතර 11 විතර විලා. ඉතින් අපිට කිව්වා මාත් දැන් එළියට බහින්න කියලා. ඉතින් අපි බෑලා දැන් පික් එකක් දාගෙන බලාගෙන මට එතකොට ලොකුවට සල්ලි තිබිච්ච කාලෙත් නේ. දැනුත් එහෙම ලොකුවට සල්ලි නෑ. මං කියන්නේ දැන් පොඩ්ඩක් යන්තම් ඉන්නවා. ඉස්සර එහෙම නෑ. දැන් කරගන්න පුළුවන්. පොඩ්ඩක් බත් පොඩ්ඩක් කාලා ඉන්න පුළුවන්. ඒක වෙලා කාලා ඉන්න පුළුවන්. අපි එළියට දැම්මට පස්සේ එතන ග්ලාස් ඩෝ එකක් තිබුණා. ග්ලාස් ඩෝ එක ටිකක් ලොකු. ඒ කියන්නේ සම්පූර්ණ ඉස්සරහා වෝල් එකම හදලා තියෙන්නේ ග්ලාස් වලින්. හරිද? ඒකේ එක පොඩි වින්ඩෝ එකක් විතර කරලා ඒක ඩෝ එක විතර හදලා තිබුණා. ගිහිල්ලා එතන පඩි පෙළක් තිබුණා. මිනිහා උඩම පඩියට වෙලා දැන් ඉන්නවා. අපි පල්ලෙහා පඩියේ ඉන්නවා. දැන් අපි පික්මි දානවා. මං අල්ලන් හිටියා. පය කිව්වා. මට අයින් වෙන්න කිව්වා. එහා පැත්තේ එක්ක හිටියා. උඩ තෙන් දෙන්නෙක් අල්ලන් හිටියේ. මෑන්ට ඉන්න බෑ. මෙහෙම අත් දෙක ගත්තා. මෙහෙම ගත්තා. මං අයියෝ මොකද කරන්නේ? සූර්ය නමස්කාරය කරනවා. මේ රෑ 11ට හරිද? රෑ 11 මාට විතර කොල්ලෙක් සූර්ය නමස්කාරය කරනවා බාර ගන්න ඉතරයි. මේව කරා මං කාරි කියලා ඒත් එක පික්නික් ආවා. එයාත් එක කතා කරන්න යනකොට සද්දයක් කොද්ද ඩංගාලා අර කකුල උස්සගෙන එහෙම වැඩ ග්ලාස් එක එදලා ග්ලාස් එක ඩ්‍රර් ගාලා එලා වේටර් කෙනෙක් මාත් තමයි අරන් යන්න කිව්වා. ඉතින් කරන්න දෙයක් නැහැ. අරන් ගියා. වාහනේට දාගත්ත අපි ගියා. මිනිස්සුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරපුවම ඔය වගේ පාසි හූර්ණ දේවල් පාසි වලට අපි එහෙම කියනකොට පාසි වලට ලව් කරා කියන. පාසි වලට ලව් කරන දේවල් රෑ 11ට සූර්ය නමස්කාර කරන දේවල් ඔය වගේ දේවල් වෙනවා.